ආයුබෝවන් සියලුම දෙනාට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආදි ටීචර් YouTube channel එකත් එක්ක. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් ආදි ටීචර් YouTube channel එකෙන් ඔයාලට ගේන්නේ වැදගත් කරුණු. ඉතින් අපි බලමු අද මොකද්ද ඔයාලට වැදගත් වෙන කරුණු කියලා. ඔයාලා දන්නවනේ අපේ අවුරුද්දට මාස 12ක් තියෙනවා. ඉතින් මේ මාස 12ට පොහොය 12ක් තියෙනවා. ඉතින් බෞද්ධ වුණ අපිට ඒ පොහොය 12 ඉතා වැදගත් වෙනවා. හැබැයි ඔයාලා දන්නවද මේ එකින් එකේ තියෙන වැදගත්කම? ඔන්න ඒක තමයි මං ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම වීඩියෝ 12කින් ඔයාලට පොහොය 12 ඇති වැදගත්කම කියලා දෙන්න. අපි ඉස්සෙල්ලාම බලමුකෝ දුරුතු පොහොය නේද? ජනවාරි මාසේ නැත්නම් අවුරුද්ද පළවෙනි අවුරුද්ද පටන් ගන්න මාසේ තියෙන්නේ දුරුතු පොහොය. අපි බලමු මේ දුරුතු පොහොයේ වැදගත්කම. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දුරුතු පොහොයේ වැදගත්කම. 1. බුද්ධත්වයෙන් 9 වැනි මාස දුරුතු පුර 15ක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වුණා. ඔන්න පළවෙනි වැදගත්කම තමයි පුතේ දුවේ බුදුරජාණන් වහන්සේ අපේ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් මාස 9කට පස්සේ අපේ ලංකාවට වැඩම කරලා තියෙනවා. ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා නේද? දෙවැනි එක බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේට ලංකාද්වීපයට වැඩම කරන්න කියලා ආරාධනා කරලා තින්නේ මේ සුමන සමන් දිව්‍ය රාජයා. ඔයාලා දන්නවනේ අර ශ්‍රීපාදය. ඉතින් ශ්‍රීපාදයට අධිපති සුමන සමන් දිව්‍ය රාජයා. එයාගේ අඩවියනේ නේද? සුමන සමන් දිව්‍ය රාජයාගේ අඩවිය. ඉතින් ඒ සුමන සමන් දිව්‍ය රාජයා තමයි බුදුරජාණන් වහන්සේට අපේ ලංකාවට වඩින ලෙස ආරාධනා කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වැඩම කිරීමේ අනතුරුව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාට පරිත්‍යාග කරලා තියෙනවා. තුන්වෙනි එක බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍ය ඉදිකිරීම. දැන් ඔයාලා දන්නවනේ අපේ ලංකාවේ ඉස්සර හිටිය පුතේ ගෝත්‍රික කොටසක්. ඒ කියන්නේ ගෝත්‍රය යක්ෂ, නාග, රාක්ෂ ඔහොම කොටස් තිබ්බා. ඉතින් එයාලා මේ ගෝත්‍රික කට්ටිය අතර පොඩි රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. පොඩි නෙමෙයි ඒක ලොකු රණ්ඩුවක්. ඉතින් යක්ෂ සහ නාග කියන දෙපිරිස අතර තමයි මේ ආරවුල නැත්තම් මේ කෝලහලේ එහෙම නැත්තම් මේ රණ්ඩුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ රණ්ඩුව සමනය කරගන්න තමයි නැත්තම් මෙයාලගේ රණ්ඩුව නැති කරන්න අසමගිය දුරු කරන්න තමයි අපේ ලෞතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ මේ ලංකාදීපයට වැඩම කරලා තිනේ. කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අරමුණ තමයි ලංකාදීපයට වැඩම කරන්න මේ යක්ෂ සහ නාග කියන දෙපිරිසගේ අසමගිය නැති කරන්න. නැත්නම් රණ්ඩුව නැති කරන්න තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ යක්ෂ සහ නාග කියන අයට ඒ ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කරපු තැන බුදුරජාණන් වහන්සේ අසුන්ගෙන ධර්මයේ දේශනා කරපු තැන තමයි පුතේ මේ මහියංගන චෛත්‍ය ඉදි කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාට පරිත්‍යාග කළ කේශ ධාතුන් වහන්සේ නිදන් කරලා තමයි මේ මහියංගන සෑය ඉදි කරලා තියෙන්නේ. 4 වෙනි එක බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමග රජගහ නුවරට වැඩම කිරීම. ඉතින් ඒ ජටිලයන් අතර තිබ්බ කියන්නේ ජටිලයන් තුන් බෑ ජටිලයන් දමනය කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරලා තියෙනවා බිම්බිසාර රජතුමාගේ ආරාධනාව පරිදි. ඊළඟට 5 වෙනි එක බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාමය පූජා කිරීම බිම්බිසාර රජු විසින් කරලා තියෙනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේට ජීවමානව ඉද්දී බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩම කරලා ඉද්දී පළවෙනි ආරාම පූජාව තමයි මේ බිම්බිසාර රජතුමා කරපු වේළුවනාරාමය. ඉතින් ඒ පූජාවත් සිද්ධ වෙලා තියෙන්නේ පුතේ මේ දුරුතු පොහොය දවසේ. උදාවන දුරුතු පෝර 15ක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුම්බෑ ජටිල පිරිස දමනය කරේද මෙන්න මේ දුරුතු පොහොය දවසේ. ඒ කියන්නේ පුතේ මේ උරුවෙල් දනව්ව හිටපු දහසක් තුම්බෑ ජටිලයෝ මං අර ඉස්සෙල්ලා කිව්වේ තුම්බෑ ජටිලයෝ දමනය කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම වාරට ලංකාවට වැඩම කරලා තියෙන්නේ. පළවෙනි වතාවට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශධාතු නිදන් කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලාද සමග රජගහනුවරට වැඩමවීම, මියගිය ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරි සංගබෝ කුමරු මහියංගන චෛත්‍ය අසලදී රජ බවට පත් කරවීම යනාදී දුරුතු පොහොය දිනය හා සබැඳී ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකිය හැකියි. ඒ කියන්නේ පුතේ ඔන්න දුරුතු පොහොය වැදගත්කම ඔයාලා දැන් දන්නවා, ඔයාලා දැන් ඇහුවා නේද? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දහසක් වුණු උරුවෙල් දනව්වේ දහසක් වූ තුම්බෑ ජටිලයන් දමනය කිරීම. ඊට පස්සේ බුද්ධත්වයෙන් මාස 9කට පස්සේ අපේ ලංකාදීපයට වැඩම කිරීම. ඊට පස්සේ සුමන සමන් දිව්‍ය රාජයට බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා පිරිනැමීම, පරිත්‍යාග කිරීම. ඊට අමතරව අපේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර තිබ්බ අසමගිය දුරු කිරීම, ධර්මයේ දේශනා කිරීම සහ අපේ ලෝතුරාමාමෑණී බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා නිදන් කරලා මහියංගන චෛත්‍ය ඉදිකිරීම. ඒ වගේම බිම්බිසාර රජතුමාගේ ආරාධනයෙන් රජගහනුවරට වැඩම කිරීම සහ බුදු සසුනේ පළමු ආරාම පූජාව සිදු කිරීම. ඒක තමයි වේළුවනාරාමය බිම්බිසාර රජතුමා විසින් නේද? තව මොනවද? දැන් ඔයාලා ඇහුවනේ ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදනා කිරීමෙන් චාරිත්‍රය අනුමත කිරීම, අපේ ලංකාවේ සිරි සංගබෝ කුමරු මහියංගන චෛත්‍ය අසලදී රජවීම නේද? මේ සියල්ලම සිද්ධ වුණේ පුතේ මේ උතුම් දුරුතු පුන් පොහොය දවසේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් දැනගන්න හම්බුණා කියලා. දන්න කට්ටිය ඇති, නමුත් නොදන්න කට්ටිය මං හිතනවා මේකෙන් දුරුතු පොහොය ඇති වැදගත්කම දැනගත්තා කියලා. ඉතින් කොහොමද අද වීඩියෝ එක ඔයාලට දෙයක් දැනගන්න පුළුවන් වුණාද? ඉතින් ඒ ගැන පුංචි කමෙන්ට් එකක් දානවා නම් මං හරි කැමතියි. එතකොට මං දන්නවා ඔයාලා මගේ වීඩියෝ එක බලනවා කියලා. පොඩි ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම හැමදාම ආදි ටීචර් YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා තාම මාව subscribe කරලා නැහැ නේද? ඉතින් ඒකනේ ඔයාලා මාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඉස්සරහට මේ වගේ වටින වීඩියෝ හැමදාම ඔයාලට බලන්න ඕනි නම්. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ පොහොය 12ම වැදගත්කම ඉස්සරහදී වීඩියෝ 11කදී මං අරගෙන එනවා. එහෙනම් මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියන ගමන් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.